දැන් ડોක්ටර් මේ පහුගිය දිනක කරපු මාධ්‍ය මම හිතන්නේ අදහස් දැක්වීමේදී යම් ප්‍රකාශයක් කරා මේ වීදි සුනකයින්ට ආහාර දෙන්න එපා. ඔයගොල්ලන්ටම ඒ කියන්නේ ආහාර දෙන අයටම බලා ගන්න වෙයිවි කියන කාරණේ ප්‍රකාශය කරනකොටම ඉස්සෙල්ලාම කරපු එකක් තමයි වීදි සුනකයන්ට ආහාර දීම හොඳ වැඩක් කියලා තමයි පටන් ගත්තේ. ඒක හොඳට ඇහුවොත් එහෙම තේරෙනවා මේක හොඳ වැඩක්. අපිට තියෙන ප්‍රශ්නේ කියලා මම කිව්වේ සාමාන්‍යයෙන් අපි කියන මේ අපි තුමු දැන් අසල්වාසී නේබර්හුඩ් කියලා කියන්නේ නේබර්හුඩ් එකක සුනකයෝ ඉන්නවා. හරිනේ? ඒ සුනකයෝ ඉන්න ප්‍රමාණය තීරණය වෙන්නේ අසල්වාසීන් විසින් ඒ දෙන කෑම හෝ වතුර හෝ ඒ දෙන රැකවරණයත් එක්ක තමයි සීමා වෙන්නේ ඒගොල්ලන්ව. ඒ කමියුනිටි ඩොග්ස්ලාත් එක්ක ඒ අසල්වාසීන් තියෙන සම්බන්ධයක්. ඒ කියන්නේ ඒගොල්ලන්ව කියන්නේ ගේ ඇතුළට ගත්තේ නැතුණාට රැක බලා ගැනීමට ඒගොල්ලොත් හැකියාවක් තියෙනවා. කතා කරපුවම ළඟට එනවා. ඒ වගේ දේවල් තියෙනවා. මම කිව්වේ හරි ප්‍රකාශය තමයි දැන් අපි ඒ නේබර්හුඩ් එකකින් නැතුව පිටින් ඇවිල්ලා මේකට අපි මේගොල්ලන්ට කෑම ප්‍රොවයිඩ් කරපුවාම සාමාන්‍යයෙන් කෑම වලින් තමයි මේගොල්ලන්ගේ බ්‍රීඩින් එක කියන්නේ වැඩි වෙන්නේ. කියන්නේ ඒක තමයි අත්‍යවශ්‍ය සාධකේ ඒගොල්ලන්ට පෝෂණය හම්බෙන එක. එතකොට මෙතන ඒගොල්ලන් නැවතත් ඒක බ්‍රීඩ් කරලා සත්තු වැඩි වෙලා ඒ අවශ්‍ය කෑම ප්‍රමාණයත් හම්බුනහම මේගොල්ලන්ගේ ගහණය ටිකක් වැඩි වෙනවා. මේ ගහණය වැඩිවීම ප්‍රශ්නයක් වෙනවා නේබර්හුඩ් එක. එතකොට කොයි වෙලේකවත් අදහස් කරේ නෑ එතනින් මේ හෙට වෙනකොට මේගොල්ලෝ ගිහිල්ලා මේ දෙවිච්ච කාලයක් කර හිටපු කෑම දීම නතර කරන්න කියනවත් ඒක තහනම් කරනවා කියලාවත් එහෙම අදහසක් මගේ කතාවේ ගැබ් වෙලා තිබෙන්නේ නැහැ. හැබැයි එදා ඒ කරු ප්‍රකාශයේදී යම් තැනක සඳහනක් තිබුණා මේ ඔබතුමා කියපු දෙක. ඒක ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඒක ඇත්තටම කියන්න සුදුසු තත්ත්වයක් නෙමෙයි කියලා ඒ වෙලාවේ? වා හොඳට බලන්න ඒකේ මුලම මම කියනවා සතුන්ට ඒ කියන්නේ වීර්යසුන කියන්නේ ආහාර දීම ඉතා හොඳ වැඩක් කියලා පටන් ගන්නවා. මම කියන්නේ මෙහෙම ආහාර දෙනකොට අපි ඒගොල්ලන්ගේ සුබ සාධනය කියන්නේ අනිත් පැත්ත. ඒ කියන්නේ ජලබීජිකයන්වත් කිරීම, වන්දීකරණය කිරීම සහ ඒ අනිත් දේවල් බලාගත්තොත් ඉතා හොඳයි කියලා තමයි මම කියන්නේ. ඔබතුමාලා හඳුනාගත්ත තත්ත්වයක් තියෙනවද මේ වීදි සුනකින්ගේ බෝවීම, ව්‍යාප්ත වීම වැඩි වෙන්න හේතුව මොනවද බලපාලා තියෙන්නේ කියලා? එකක් තමයි වන්දීකරණය සිදු නොවීම නිසා සිදුවෙන දිගින් දිගටම සිදුවෙන පැටව ගැනීම. එතකොට ඒකට ඒ කියන්නේ යම් කිසි විදිහකින් මේ තැන්වල වැඩිපුර සතුන් ගැවසෙන්න එක හේතුවක් ආහාර. දැන් අපි දැකලා තියෙනවා දැන් අපි ওই කියන ආහාර දීම විතරක් නෙමෙයි අපි හිතමු විශාල කුණු ප්‍රමාණයක් එකතු වෙන ගෙවල් වලින් විසි කරන ওই කුස්සියෙන් විසි කරන දේවල් එකතු වෙන තැන්වල බල්ලෝ ওই සුනකයෝ බෝ වෙනවා. ඉතින් ඒකක සාධකයක් ඒක. වන්දීකරණය කර ගැනීමට නොහැකීමත් තව සාධකයක්. ඉන්නත් කරන්නේ ඇයි තාම පටන් ගන්න නැත්තේ මේ වන්දකරණය වගේ දෙයක් තාම නැහැනේ පටන් ගන්න. නෑ මේක මේ දවස්වල දිගටම කරගෙන යනවා. අර එක එක පළාතෙන් පළාතට තාමත් ඔක මේ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ අනුග්‍රහයෙන් හැම පළාතකම සැලසුම් කරලා තිනවා. දැන් ගිය අවුරුද්දේ අපිට තොරතුරු ලැබෙන හැටියට මිලියන 1.6ක් සතුන් එන්නත් කරලා තිනවා. ඉතින් අපි මේක ඉස්සරහට මේ කරගෙන යෑමේ ව්‍යාපෘතිය දැන් අපි පටන් ගන්න තියෙන්නේ කරගෙන යන්න. දැන් ඊට පස්සේ ඇත්තටම ඉස්සරහට අපි කියන 80 ටාගට් එකේ තමයි අපි යන්න කල්පනා කරන්නේ. ආණ්ඩුවේ මොකද්ද ප්ලෑන් එක මේ වීදි සුනකින් සම්බන්ධ ඉතාලම කෙටියෙන් කිව්වොත්? ෂෙල්ටර්ස් හදන එක ප්ලෑන් එකක්. ඊට පස්සේ අර අපේ තියෙනවානේ ක්‍රමයක්. ඒ කියන්නේ මේ සතුන් අරගෙන ගිහිල්ලා වන්දකරණය කරලා ජලබීජිකාවට එන්නත් ලබා දෙන්න නැමතවත් ඒ පරිසරයේ ඒගොල්ලන්ව ඒ පරිසරයෙන් ඈඩ් කරන්න එතනම තියලා ඒගොල්ලන්ගේ ඉදිරියට වර්ධනය වීම. ඒගොල්ලන්ගේ පැටව ගහලා එතන කමියුනිටි එක වැඩි වීම බලක් කරලා ගැනීම ප්ලෑන් එකක් තමයි තියෙන්නේ.